සුබ දවසක් මැණික් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මම තවත් වීඩියෝ එකක් ගෙනාවා. මේ ගෙනාවෙත් ඔයාලා මට එවපු ගල්. මොකද මං මේ විදිහටම දාන්නේ. එතකොට ඔයාලට මේකේ යම්කිසි අදහසක් ගන්න පුළුවන් හින්දා. එතකොට ඔයාලගේ ගල් මොකද්ද කියලා වීඩියෝ එකෙන්ම අඳුන ගන්න පුළුවන් හින්දා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්න කියලා හිතුනේ. ඉතින් මට මේ ගලක් එවලා තිබ්බා. එතකොට මේ වගේ ගල් මේ බොඩි ෂේප් එකත් එක්කලා බලන්න ඇතුළ නමුත් ක්ලීන් ගලක්. ඒ වුණාට මේ බොඩි ෂේප් එකේ පැත්ති වලින් පේනවා නිකන් අඳුරු ගතිය. ඇතුළ ක්ලීන් වුණාට අඳුරු ගතියක් තියෙනවා. ඒතකොට ඒ තමයි පලිඟු. පලිඟු වර්ගයක් තමයි. එතකොට මේක බලන්න. එතකොට මේක රත්තරන් පාට වගේ දිලිසෙනවා. එතකොට මේක ඇවිල්ලා මේ පාෂාණ වලින් පාෂාණ වර්ගයක්. එතකොට මේක ඇවිල්ලා යම්කිසි පාෂාණ ගොඩක් එකතු වෙච්චාම හැදෙන පාෂාණ වර්ගයක්. එතකොට මේ රත්තරන් වගේ අර ලස්සනට දිලිසෙනවා. ඉතින් මේවා පාෂාණ. එතකොට මේ වගේ තැන්වල කොහොමත් මැණික් තියෙනවා. මොකද පාෂාණ එක්කහුව වෙලා හැදෙනවා කියන්නේ ඉතින් ඒ වගේ එහෙම තමයි මේ මැණික් හැදෙන්නේ. එතකොට අනිවාර්යෙන් ඔයාලා උනන්දුයි මට මේක දන්නවා. ඉතින් මේ ගලත් පාෂාණ වර්ගයක්. ඉතින් මට තව ගලක් එවලා තියෙනවා. මේ බලන්න මේවත් මැණික් වගේම තමයි. කියන්නේ සමහරක් විට ගෙවුඩ කියලා හිතන්න පුළුවන්. එතකොට ගෙවුඩ වර්ග තියෙනවා. ඉතින් මේවා දාන්න. ඉතින් මේ වගේ ගල් තියෙනවා. එතකොට මේ ගල් මේකත් ඇතර මැණිකක් නෙමෙයි, ගෙවුඩ වර්ගයකුත් නෙමෙයි. මේකත් පලිඟු ගලක්. මේ එතකොට දැන් තව මට මේ ගල් ටිකක් දාලා තියෙනවා. මේත් පලිඟු. මොකද ඔයාලා මට දාපු ගල් තමයි මම මේ හඳුන්වලා දෙන්නේ. එතකොට මේ ගලත් පලිඟු ගලක්. අනිත් එක මට ඔයාලා ගල් එවද්දි වතුර හරි පොල් තෙල් ගාලා හරි එවන්න එපා. මොකද හේතුව එතකොට මට ගල් අඳුන ගන්න බැරි වෙනවා. බොඩි ෂේප් එකත් එක්කලා. එතකොට ඒ ගලේ මේ තියෙන පැහැය, එතකොට හැඩ, එතකොට ඒකේ තියෙන විවිධාකාර දේවල් වලින් තමයි මම ගලක් හඳුනගන්නේ. ඉතින් ඒ විදිහට ගල් එවන්න එපා. එතකොට මේත් මට එවපු ගලක්. හැබැයි මේ ගලේ බොඩි ෂේප් එක චුට්ටක් අනිත් ගල් වලට වැඩිය වෙනස්. සමහරක් විට අර වතුරත් එක්කලා තියලා ගත්ත හින්දාද දන්නේ නැහැ. නමුත් මේ ගලේ පොඩි බොඩි ෂේප් එක වෙනස් හින්දා මේ ගල පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මම අනිත් ඒවා නම් චෙක් කරන්න කියන්නේ නැහැ. නමුත් මේ ගල පොඩ්ඩක් චෙක් කරන්න. එතකොට මේ තියෙන්නේ මේ වගේ ගල් එවන්න. එතකොට ඇතුළ ක්ලීන්. නමුත් බොඩි ෂේප් එකෙන් මේක මේ ගලක් කියලා පේන්නේ නැහැ. මොකද මේ විදිහට බොඩි ෂේප් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මැණික් වල. එතකොට මේකත් මම හිතන්නේ ටොපැක්ස් එකක් වගේ තමයි පේන්නේ. ඊට පස්සේ ඔයාලා මට තව ගල් එවලා තියෙනවා. එතකොට මේ ගල් එවලා තියෙනවා. මේක තනි සුදුයි. නමුත් මේක නම් ඇත්තටම තිරිවාන ගලක්. එතකොට මේ වගේ ගලුත් මට ඔයාලා එවනවා බලන්න කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මගේ මේ channel එක හොඳයි නම් ඔයාලගේ ගල් මට එවන්න. මම මේ channel එක හරහා ඔයාලට හඳුන්වලා දෙන්නම්. නැත්නම් මම WhatsApp එකට එවන්න. WhatsApp එකෙන් ඔයාලට ඒ ගල මොකද්ද කියලා හඳුන්වලා දෙන්න. ඉතින් මම channel එකටත් දාන්නේ ඔයාලගේ එවනම ගල්. එතකොට ඔයාලට යම්කිසි දැනුමක් ලබා ගන්න ඕන හින්දා. ඊට පස්සේ පොඩි ගලක් වෙලා තියෙනවා. වෙන්න මේක ජේම්ස් ස්ටෝන් එකක්. එතකොට මේ ගලත් එවලා තියෙනවා. මේක නම් මට මේක ඔයාලා මට එවපු ගල. නමුත් දෙන්න මේ ගල වයිට් සපා එකක් වගේ තමයි පැහැදිලිවම මට පේන්නේ. එතකොට මේකේ බොඩි ෂේප් එක බලන්න, ඇතුළ පැහැදිලි බව බලන්න. එතකොට එළිය ඒ ගලකින් එළිය දෙන විදිහ චුට්ටක් බලන්න. එතකොට මෙන්න මේ ගල වයිට් සපා එකක් වගේ තමයි මට පේන්නේ. ඉතින් මගේ channel එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න, like එකක් දාන්න, bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතින් ඊටු දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ ඔයාලා දාන්න ඕන වීඩියෝ එකක් දාන්න. මම මේක හඳුන්වලා දෙන්නම් මොකද්ද කියලා. ඊට පස්සේ ඔයාලා මට මේක වෙලා තියෙනවා. මේ තියෙන කළු කට්ට. ඒකට කට්ට ගලක් තමයි මේ තියෙන කළු කට්ට කියන්නේ මේවට. ඉතින් මේ වගේ ගලුත් තියෙනවා කියන්නේ මේ කට්ට කියන්නේ තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එතන මැණික් තියෙනවා. ඒක 100%ක්ම ෂුවර්. ඉතින් උත්සාහ කරන තරමට තමයි යම්කිසි දෙයක් ලැබෙන්නේ. උත්සාහයක් නැත්නම් අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කට්ට තියාගන්න මේවා තියෙනවා කියන්නේ මැණික් තියෙනවා. ඉතින් මේවා යම්කිසි කාලයක සමහරකට වටිනාකමක් ගන්න පුළුවන් ගල්. ඔයාලට මිල ගණන් ඕන නම් මිල ගණන් මම ඔයාලට හඳුන්වලා දෙන්නම්. මට එවන්න. ඊට පස්සේ තව එකක් එවලා තියෙනවා. මේක නම් කැරට් පොඩි ගාණක්. නමුත් මේ ගල වෛරෝඩියා. එතකොට මේ ඔයාලට හම්බෙච්ච ගල මේ ගල වෛරෝඩි. එතකොට මේ වගේ ගල් තියෙනවා කියන්නේ මේ වෛරෝඩි ලස්සන. නමුත් පොඩි ගලක්.
නමුත් වෛරෝඩි. ඒතකොට මේක මැණික් වර්ගයක්. ඒකයි මම කියන්නේ. අනිවාර්යෙන් ඔයාලා හොයන්න ඔයාලට හම්බ වෙනවා. ඒතකොට මේ තියෙන්නේ කට්ටයක්. එතකොට මේ රූබි කට්ටයක් තමයි ඔය තියෙන්නේ. මේ වගේ ගල් තියෙනවා කියන්නේ ඉතින් එතන අනිවාර්යෙන් මැණික් තියෙන්න ඕනේ. ඔයාලගේ තියෙන ඕනම ගලක් මගේ WhatsApp එක හරහා එවන්න. එතකොට මම ඒ ගල හඳුන්වලා දෙන්නම්. ඔයාලා එතකොට මේ වගේ ගලක් මට එවලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා ටොපෑස් එකක්. එතකොට මේකත් වටිනාකමක් තියෙනවා. ඉතින් ඔයාලට ඕන ගලක් තියෙනවා නම් මට එවන්න අනිවාර්යෙන්ම මම ඔයාලට හඳුන්වනවා. එතකොට මේ වීඩියෝ එක මම ගෙනාවෙත් ඔයාලගේ ඉල්ලීම මත ඔයාලට මේ වගේ ගල් හඳුන්වා දෙන්න වීඩියෝ එකක් ගේන්න කියලා කිව්ව හින්දා තමයි මම මේ වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් අදට මම නවතිනවා. ඉතින් ඔයාලට සුබ දවසක්. ඔයාලගේ ඕන ගලක් තියෙනවා නම් මට එවන්න පැහැදිලිව මම මොකක්ද කියන එක කියලා දෙන්න.